බඩට කැවිච්ච ඉනාවක් තියෙනවා. කකුලේ වම් පැත්තත් එක බඩේ එක පැත්තක් එක්කමක් වෙනවා පුතාට. පුතේ නිකන් ජීවත් වීමේ රටාව එපා වෙලා කලකිරලද දෙන්නේ. ගෙදරින් අම්මලා කවුරුවත් විඳ දෙනවා නම් මැරෙන්න තරම් හිතෙනව නේද? ඇඟිලි තද කරන්න එපා. මුකුත් තද කරන්න එපා තා. පත්තින් දේව මෑණියන් වහන්සේගේ වරම් තියෙනවා. කාලියම්මගේ වරම් තියෙනවා. ගොඩාක් බලපීටන්නේ කාලියම්මගේ. කාලියම්මගෙන් නේද මේ කැමැත්ත තියෙන ගොඩක් කාලියම්මටද? කාලියම්මගෙන් තමයි දැනට මේ වරම සම්පූර්ණ හිරයි අම්මා. අම්මා මෙතෙන්ට දැනට මේ වරම සම්පූර්ණම හිර වෙලා තියෙනවා. මෙතනින් බෙල්ලේ පටන් ගත්තම මේ පපුනාරකයත් එක දැවිල්ලක් වගේ නා. බඩේ ගෙඩියක් කරි මොකක් කරි කිව්වද? එහෙම මොනවද කියන්නේ බඩේ කැක්කුමක් එනවද? කන්න බෑ වගේ කැක්. විකාර ගෙදර කරනවද? කෙනෙක්ට කවුද එනවා වගේ ඔව්. එළියට බහැකුද? ගෙයින් ගෙයින් එළියට බහින්න බෑ මෑණියනේ. වෙන කෙනෙක් එනවා. බුදුන් සත්‍ය අනුභවය මගේ දරුවට දවසක්. බහිනවා වගේ දේවාලේ මොකද්ද ගියපු? පල්ලෙහාට බහින්න තියෙනවා. ඔව් ඊයා. ඒ කොහෙද? කොහෙද? දුරක කියේ. වලක් බහින වගේ දේවාලයක් පෙන්වනවා. ඔව් ඊයා. මේ හොයා ගන්න විදිහ නැති පස්සේ තමයි මෑණියන්ගේ YouTube එකේ දැකලා ආවේ. තාත්තා නැති උනේ ගොඩාක් ලෙඩ වෙලාද? ඔව්. තාත්තා ටිකක් කළු පැහැගෙන නේද? ඒ පපු ආශ්‍රිත ලෙඩක් දාවේ. ඔව්. විඳෙව්වනේ. ලොකු වයසක් නැහැ තාත්තා නැති වෙනකොට. අවුරුදු 52ක් වගේද? ඔව් 51යි. 51යි. 51 52 අතර වෙන්න කරන්නේ. ඔයාලා ගෙවල් දොරවල් හරියට හදලා නැද්ද තාම? නෑ. සම්පූර්ණ වෙලා නැහැ. ඔයාලා ගෙදරත් පල්ලමට බහින්න වගේ කොටහක් තියෙනවද? ඔව් පාරලමක් තියෙනවා. ලද විවරදෙන් මුරපාරවෝ නියති මතු මුදත් එකදාන මෙවැනි අරුන්දියන් වඩින් පෙරහැරා සූනියන් දෙවියනි නාමයයි වන කියන්නේ වන්වන්නේ දුදන් වරදන් සමාවන්නේ යන්සගර ගබමල්යහන උනිවර පුනගන්න එකවර වදින්න නගින් කඩලින් දේවතා වන්දනගමද දේවතා නරලොව අල්ලන්න වටේ යට තියෙන මේ වටේ අම්මා සත්‍ය Oh, bahasa apa? Kata radio udah kata hari. Hari marge anate as netra vivara anate marge avittavara hari marge pennuwa hari marge එකට පැමිණ ඇති බව පෙන්වු කරනවා ඒ වැඩ කටයුතු කරගෙන හරි කරුකම් මැද ඉදිරි වැඩ කටයුතු කරනවා මිස නැත්තම් අපගෙන් අවසර නැහැ තේරුණාද මේ ඉතින් සතුටුයි හැමතැනටම ගියා සරණ පතාගෙන දුව මේ හරියට. ඔව් දැන් අම්මා මොකද අම්මට? ඇත්තටම මට සතුටුයි මෑණියනි. ඒ තරම් දුක් හිතා. වරම ගොඩක් කියලා දෙන්න පිළිසිද්ධ වෙනවා. කියන වචන නෑ. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලත් බන්දලා එන මට මුකුත් කරගන්න බැරුව තමයි මම විදේශගතව හිටියේ. අඬන්න එපා. ඉතින් අද දෙහිමාලාව කපලා පළවෙනි දවසේ වරම් පරීක්ෂාවට ආපු දවසේ දෙහිමාලාව කපලා ඔයාලට සෙත් සාන්තියක් කරලා දුන්නා. ඊට පස්සේ මේ
කිව්වා මෙහෙම බන්ධනයක් තියෙනවා මේක කපන්න ඕන කියලා. විදේශගත වෙලා කොයි කාලෙද ළඟදී දායි පුතා? ඔව් මාස 4ක් වෙන්නේ. ලංකාවට ඇවිල්ලා. ඒ කරදරේ. ඒ කරදර කියන්නේ ඒක කැපුවා ඊට පස්සේ මට ගෙදරටවත් එන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ පාර හිටිය සතියක් වගේ ඒත් නැහැ. මට තේරුණා මේ ඒ දේ තියෙන බව. මට පස්සේ පිස්සුයි කිව්වා. ඊට පස්සේ මම පිස්සු තත්ත්වයයි අර කොහොමද අර මරණය කරා තමයි ඒක කරගෙන යන හැම පැත්තෙම තිබුණේ. ඊට පස්සේ අම්ගේ තත්ත්වක පාලනය කරලා තමයි හිටියේ. දැන් ඒකට සැහැල්ලුයිද? සැහැල්ලු. හැබැයි තාත්තා ආවම මෙයාට ඇවිදින්න බැරි වුණා. ඒකෙන් තමයි මෙයා මුකුත් නොකර ගත්තේ. ඇවිදින්න බෑ තාත්තා. ඒ ඇතුලේ සීමාවක ඉතින් එහාට යන්න බෑ. යන්න දෙන්නේ නැහැ නැත්තම් මේ අර දැන් යන්නේම එක්ක මොනවා හරි යනවලු හැරිච්ච අතක කියන තේතාව තියෙනවා තිබුණා මේ වෙනකොට. මගේ පුතාට දලදා හමුදුරන්ගේ පීඨ ආශිර්වාදයෙන් හැමදේම යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අද දිනේ වරම් පරීක්ෂාව විතරයි සිදු කරේ. ඉතින් දෙහිමාලාවකුත් කපලා ඥාති දේවතාවුන් වහන්සේ පෙන්නලා දුන්නා. ඉතින් සෑම දේවතාවුන් වහන්සේගේ පීඨ ආශිර්වාදයක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි පුතේ දරවසන්නයි සත්පත්තින බුදු නමක් දීකයි. හරි පුතේ දරවසන්නයි. අපි ඉතින් අර පහන තියන්න ඕනේද කියන එක